බලන්න ඉන්ටර්න්ෂිප් කියලා බලන්න මම අවුරුදු 29කට ඉස්සෙල්ලා මෙතනට වැඩ දාලා මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම ඔයාලට උගන්වලා ගන්න ඔන්න මතකයක් අද දත් මැදලා මෙයා හැමදාම දත් මදින්නේ ඔන්න අද දත් මැදලා බලන්න තාසයිනේ මේක සේව් කරගන්න ඇයි පුතා දැන් විසික් කරේ දැන් මේ කෙල්ලට අමතක වෙනවානේ දත් මැදයි කියලා දැන් Did I brush my teeth? ඒක එච්චරම වටින මතකයක් නෙමෙයිනේ. ඔව් ඉතින් ඒක එච්චරම වටින මතකයක් නෙමෙයි තමයි නමුත් ඉතින් දැන් උදේ පාන්දර ආපු පළවෙනි මතකනේ වා ගුලි කරලා විසික් කරපුවාම හරියන්නේ නැහනේ. ඒක සේව් කරගන්න එපා. ඉතින් මේක තමයි ඉතින් අපේ ජොබ් එක. මං හිතාගෙන හිටියේ මේ වැදගත් මතක විතරක් සේව් කරලා අනවශ්‍ය මතක අයින් කළා දාන එක තමයි අපේ ජොබ් එක කියන්නේ. ඔව් ඉතින් ඒකත් එහෙම තමයි. ඉතින් නමුත් ඉතින් මේ හරි ඉතින් පුතාගේ පළවෙනි දවසනේ ඉතින් අද මම මුකුත් කියන්නේ නැහැ. හරි. කමන්නේ අපි ආයෙ මතකයක් ආපුවාම අපි ඒක සේව් කරගමු. හරි. ආයෙ දත් මැදලා මේක සේව් කරගන්න. ආයෙ විසික් කරානේ ඉතින් දැන් ඔහොම කරන්න බෑ. ඉතින් පළවෙනි දවසේ කියලා මේ ඔහොම දැන් බලන්න අතන කුණු ගොඩක් වගේ ඔක්කොම මතකයන් ගොඩ ගැහිලා. අපිට වැදගත් මතක විතරයි අපි මතක තියාගන්න ඕන. මේක දත් මදිනවයි කියන එක එච්චර වටිනා මතකයක් නෙමෙයි මතක තියාගන්න තරම්. අපි මතක තියාගන්න ඕන ඔන්න මඤ්ඤොක්ක කෑවයි කියන්නේ ඒ දුප්පතේ තනි වෙලා මඤ්ඤොක්ක කාලා තියෙන. ඒ කියන්නේ හරිම දුක්ඛිත අසරණ පීඩිත පරිදීකට මේ උපාලිය වැටලා තියෙනවා. දැන් උඹට මඤ්ඤොක්ක කියලා ලියා ගන්නත් බෑනේ. මඤ්ඤොක්ක අන්න ඒ වගේ මතකයන් තමයි මතක තියාගන්න ඕන. අපි හැමදේම දත් මදිනවයි කියන එකයි මූණ හොතනවයි කියන එකයි ඔක්කොම මතක තියාගන්න ඕනේ මං කියන්නේ. කොහොම හරි අන්න ආයෙ මතකයක් එනවා. දැන්වත් මේක සේව් කරගන්න. කලබල වෙන්න එපා මේකෙල්ල 365 සතාවත් දැන් දත් බැඳලා තියෙන්නේ. කලබල වෙන්න එපා. දැන් ඔන්න ආයෙ මතකයක් ඔන්න ආයෙ දත් බැඳලා තියෙන්නේ. දැන්වත් මේක සේව් කරගනි. අනේ මං නම් කියන්නේ මේක මතක තියාගන්න ඕන මතකයක් නෙමෙයි. මගුලක් කියනවා මගෙන් කුණු අරපනවා. සේව් කරපා. හරි මම මේක ටෙම්පරරියට දාන්න. ටෙම්පරරි මතකයක් විදියට. සේව් කරපා. මෙන්න මූණ හොදලා මෙන්න මේක සේව් කරගන්න. මූණත් හොදලාද?